නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. දසබලයන් වහන්සේ නැමැති ශෛලමී පර්වතයෙන් පැන නැගී අමා මහ නිවන නම් වූ සාගරයෙන් අවසන් වන ආර්ය අෂ්ටාංගික මාර්ගයේ නැමැති සිහිල් දිය ධාරාවෙන් හිබි ශ්‍රී මුක බුද්ධ වචන ගංගාව ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින් බොහෝ කල ගලා බස්නා සේක්වා. සාදු සාදු සාදු. අපට අනුබුදුරුවන බඳු පරම සුපූජනීය අපගේ ආදි ගුරු දේවෝත්තම මිහිඳු මහරහතන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. සාදු සාදු සාදු. ඒ වගේම අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත් අපගේ නමස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වතුනි, අදත් පටිච්ච සමුප්පාද සදහම් විග්‍රහය උතුම් සද්ධර්ම දේශනාව සඳහා අනුග්‍රහක දායකත්වයේ දරන්නේ ජූලි මාසි 2 වන දින 43 වන උපන්දිනයේ සැමරු ලන්ඩන් නුවර පදිංචි පින්වත් උපුල් නිශාන්ත පුතුණුවන් සහ ගම්පහ ඉන්දිගොල්ලේ පදිංචි සිරිමා සමරකෝන් මෑණියන් ඇතුළු දරුවන් හැමදෙනා. ජූලි මාසි 2 වෙනි දින 43 වෙනි උපන්දිනයේ සැමරු උපුල් නිශාන්ත පුතුණුවන්ට සිත ප්‍රාර්ථනා කිරීම පිණිසත් සුජීවත්ව සිටින ගම්පහ ඉන්දිගොල්ලේ පදිංචි සිරිමා සමරකෝන් මෑණියන්ට නිදුක් නිරෝගී සුවපත් භාවය පිණිසත් තමයි අද මේ උතුම් සදහම් දේශනාව සිදු කරන්නේ. පින්වත්නි, අද මේ පින්වතුන්ට අපගේ බුදුරජාණන් වහන්සේ විසින් වදාළ ඊටාම වටිනා දේශනාවක් ශ්‍රවණය කරන්නට අවස්ථාව ලැබෙනවා. අපි දන්නවා පටිච්ච සමුප්පාදය කියලා කියන්නේ මේ දුක සකස් වෙන රටාව. මොකද්ද දුක කිව්වේ? පංච උපාදානස්කන්ධය. ඒ කියන්නේ රූප උපාදානස්කන්ධය, වේදනා උපාදානස්කන්ධය, සංඥා උපාදානස්කන්ධය, සංස්කාර උපාදානස්කන්ධය, විඥාන උපාදානස්කන්ධය. මේ පංච උපාදානස්කන්ධය හැදෙන්නේ පටිච්ච සමුප්පාද ක්‍රියාවලියක් තුළ. කොහොමද පටිච්චසමුප්පාද ක්‍රියාවලිය සිදු වෙන්නේ? අවිද්‍යාව හේතු කොටගෙන සංස්කාර හටගනි. සංස්කාර හේතු කොටගෙන විඥානෙ හටගනි. විඥානෙ හේතු කොටගෙන නාම රූප හටගනි. නාම රූප හේතු කොටගෙන ආයතනය හටගනි. ආයතන හේතු කොටගෙන ස්පර්ශය හටගනි. ස්පර්ශය හේතු කොටගෙන විඳීම හටගනි. විඳීම හේතු කොටගෙන තණ්හාව හටගනි. තණ්හාව හේතු කොටගෙන උපාදාන හටගනි. උපාදාන හේතු කොටගෙන භවය හටගනි. භවය හේතු කොටගෙන ඉපදී. ඉපදීම හේතු කොටගෙන ජරා මරණ ශෝක පරිදේව දුක් දුම්නස් සුසුම් මිලීම් හටගනි. ඒතර ජරා මරණ ශෝක පරිදේව දුක් දුම්නස් සුසුම් මිලීම් හටගත්තේ පටිච්ච සමුප්පාදයෙන්. ඉපදීම කියන්නේ පටිච්ච සමුප්පාදයෙන් හටගත් එක. භවය කියන්නේ පටිච්ච සමුප්පාදයෙන් හටගත් එකක්. උපාදාන කියන්නේ පටිච්ච සමුප්පාදයෙන් හටගත් එකක්. තෘෂ්ණාව කියන්නේ පටිච්ච සමුප්පාදයෙන් හටගත් එකක්.
විඳීම කියන්නේ පටිච්ච සමුප්පාදයෙන් හටගත් එකක්. ස්පර්ශය කියන්නේත් පටිච්ච සමුප්පාදයෙන් හටගත් එකක්. ආයතන 6 කියන්නේත් පටිච්ච සමුප්පාදයෙන් හටගත් එකක්. නාම රූප කියන්නේත් පටිච්ච සමුප්පාදයෙන් හටගත් එකක්. විඥානය කියන්නේත් පටිච්ච සමුප්පාදයෙන් හටගත් එකක්. සංස්කාර කියන්නේත් පටිච්ච සමුප්පාදයෙන් හටගත් එකක්. අවිද්‍යාව කියන්නේ පටිච්ච සමුප්පාදයෙන් හටගත් එකක්. දැන් පංච උපාදානස්කන්ධයක් ගැන කතා කරනකොට මේ ක්‍රියාවලියක් තියෙනවා පිටිපස්සේ. ඉතින් පංච උපාදානස්කන්ධයක් හැදෙන්නේ පටිච්ච සමුප්පාද ක්‍රියාවලියක් තුල. දැන් අපිට ජීවිතය අවබෝධ කරගන්න උවමනාම දේ තමයි ප්‍රඥාව. කෙනෙක් ප්‍රඥාවන්තයෙක් වෙන්නේ කොහොමද? හොඳට ධර්මයේ නුවණින් මෙනෙහි කිරීමෙන්. ධර්මයේ නුවණින් මෙනෙහි කිරීමෙන් තමයි ප්‍රඥාව ඇති වෙන්නේ. ප්‍රඥාවත් එක තමයි ශ්‍රද්ධාව, වීරිය, සතිය, සමාධිය ඇති වෙන්නේ. ප්‍රඥාවත් එක තමයි සතිපට්ඨානෙ සිත පිහිටන්නේ. ප්‍රඥාවත් එක තමයි සප්ත බොජ්ජංග ධර්ම වැඩෙන්නේ. ප්‍රඥාවත් එක තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය වැඩෙන්නේ. මේ ප්‍රඥාව තුළ ඔහුට අවබෝධ වෙන්නේ සත්‍යය. මොකක්ද අවබෝධ වෙන්නේ සත්‍යය? චතුරාර්ය සත්‍යය. මෙයයි දුක කියලා අවබෝධ වෙනවා. මෙයයි දුකේ හට ගැනීම කියලා අවබෝධ වෙනවා. මෙයයි දුක්ඛ නිරෝධය කියලා අවබෝධ වෙනවා. මෙයයි දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාව කියලා අවබෝධ වෙනවා. එතකොට මේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරන්නේ කවුද? ප්‍රඥාවන්තයෙක්. අපි බලමු ප්‍රඥාව උපදවා ගැනීම පිණිස නුවණින් විමසන්ට උපකාර වෙන ලස්සන කල්පනා රටාවක්. මේ දේශනාවේ නම අභිනන්ද සූත්‍රය. ඒ කියන්නේ සතුටින් පිළිගැනීම ගැන වදාළ දේශනාව. යෝ භික්ඛවේ චක්කුං අභිනන්දති දුක්ඛං සෝ අභිනන්දති යෝ දුක්ඛං අභිනන්දති අපරිමුත්තෝ සෝ දුක්ඛස්සාමීති වදාමි. කියනවා පින්වත් මහණනි, යම් කෙනෙක් ඇස සතුටින් පිළිගන්නවා නම් එයා සතුටින් පිළිගන්නේ දුකයි. යම් කෙනෙක් සතුටින් පිළිගන්නේ දුක නම් ඔහු දුකින් නිදහස් වෙලා නැහැ කියලයි මම කියන්නේ. යෝ සෝතං අභිනන්දති දුක්ඛං සෝ අභිනන්දති යෝ දුක්ඛං අභිනන්දති අපරිමුත්තෝ සෝ දුක්ඛස්සාමීති වදාමි. යම් කිසි කෙනෙක් කන සතුටින් පිළිගන්නවා කියලා කියන්නේ එයා සතුටින් පිළිගන්නේ දුකයි. යම් කිසි කෙනෙක් සතුටින් පිළිගන්නේ දුක නම් ඔවුන් දුකින් නිදහස් වෙලා නැහැ කියලයි මම කියන්නේ. යෝ ගානං අභිනන්දති දුක්ඛං සෝ අභිනන්දති යෝ දුක්ඛං අභිනන්දති අපරිමුත්තෝ සෝ දුක්ඛස්සාමීති වදාමි. යම් කිසි කෙනෙක් නාසයෙන් සතුටින් පිළිගත්තේ ඔවුන් සතුටින් පිළිගත්තේ දුකයි. යමෙක් දුක සතුටින් පිළිගත්තා කියලා කියන්නේ ඔවුන් දුකින් නිදහස් වෙලා නැහැ කියලයි මම කියන්නේ. යෝ ජීවහං අභිනන්දති දුක්ඛං සෝ අභිනන්දති දුක්ඛං සෝ අභිනන්දති යෝ දුක්ඛං අභිනන්දති අපරිමිත්තෝ සෝ දුක්ඛස්සාමීති වදාමි. යම් කිසි කෙනෙක් සතුටින් පිළිගත්තේ දිව නම් යා සතුටින් පිළිගත්තේ දුක. දුක සතුටින් පිළිගත්තා කියලා කියන්නේ ඔවුන් දුකින් නිදහස් වෙලා නැහැ කියලායි මම කියන්නේ. කායං සෝ යෝ කායං අභිනන්දති දුක්ඛං සෝ අභිනන්දති යෝ දුක්ඛං අභිනන්දති අපරිමුත්තෝ සෝ දුක්ඛස්සාමීති වදාමි. යම් කිසි කෙනෙක් පිළිගත්තේ කය නම්
ඔහු සතුටින් පිළිගත්තී දුක. යම්කිසි කෙනෙක් දුක සතුටින් පිළිගත්තා කියලා කියන්නේ ඔවුන් දුකින් නිදහස් වෙලා නැහැ කියලයි මම කියන්නේ. යෝ මනං අභිනන්දති දුක්ඛං සෝ අභිනන්දති. යෝ දුක්ඛං අභිනන්දති අපරිමිත්තෝ සෝ දුක්ඛස්සාමීති වදාමි. යම්කිසි කෙනෙක් මනසනම් සතුටින් පිළිගත්තේ එයා සතුටින් පිළි අරන් තියෙන්නේ දුකයි. ඉතින් යම් කෙනෙක් සතුටින් පිළිගන්නේ දුක නම් ඔවුන් දුකින් නිදහස් වෙලා නැහැ කියලයි මම කියන්නේ. දැක්කද? දැන් බලන්න එහෙමනම් අපි ඇස සතුටින් පිළිගත්තා කියන්නේ දුක සතුටින් පිළිගත්තා. කන සතුටින් පිළිගත්තා කියලා කියන්නේ දුක සතුටින් පිළිගත්තා. නාසය සතුටින් පිළිගත්තා කියලා කියන්නේ දුක සතුටින් පිළිගත්තා. දිව සතුටින් පිළිගත්තා කියලා කියන්නේ දුක සතුටින් පිළිගත්තා. කය සතුටින් පිළිගත්තා කියලා කියන්නේ දුක සතුටින් පිළිගත්තා. මනස සතුටින් පිළිගත්තා කියලා කියන්නේ දුක සතුටින් පිළිගත්තා. එහෙමනම් ඇස සතුටින් පිළිගත්තා කියලා කියන්නේ ජාති ජරා මරණ ශෝක පරිදේව දුක් දුම්නස් සුසුම් හිලීම් කායික දුක් මානසික දුක් කායික පීඩා මානසික පීඩා සතුටින් පිළිගත්තා වෙනවා. කන සතුටින් පිළිගත්තා කියලා කියන්නේ ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක් දුම්නස් සුසුම් හිලීම් සතුටින් පිළිගත්තා කියන එකයි. නාසය සතුටින් පිළිගත්තා කියලා කියන්නේ ජාති ජරා මරණ ශෝක පරිදේව දුක් දුම්නස් සුසුම් හිලීම් කායික දුක් මානසික දුක් කායික පීඩා මානසික පීඩා සතුටින් පිළිගත්තා කියන එකයි. ඊළඟට දිව සතුටින් පිළිගත්තා කියලා කියන්නේ ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක් දුම්නස් සුසුම් හිලීම් කායික දුක් මානසික දුක් කායික පීඩා මානසික පීඩා සතුටින් පිළිගත්තා කියන එකයි. ඊළඟට දිව සතුටින් පිළිගත්තා කියලා කියන්නේ ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක් දුම්නස් සුසුම් හිලීම් සතුටින් පිළිගත්තා කියන එකයි. කය සතුටින් පිළිගත්තා කියලා කියන්නේ ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක් දුම්නස් සුසුම් හිලීම් සතුටින් පිළිගත්තා කියන එකයි. එතකොට මනස සතුටින් පිළිගත්තා කියලා කියන්නේ ජාති ජරා මරණ ශෝක පරිදේව දුක් දුම්නස් සුසුම් හිලීම් පිළිගත්තා කියන එකයි. එතකොට අපි ඇස සතුටින් පිළි අරගත්තා කිව්වම පිළි අරන් තියෙන්නේ ජරා මරණ. කන සතුටින් පිළිගත්තා කිව්වම පිළි අරන් තියෙන්නේ ජරා මරණ. නාසය සතුටින් පිළිගත්තා කිව්වම පිළි අරන් තියෙන්නේ ජරා මරණ. දිව සතුටින් පිළිගත්තා කිව්වම පිළි අරන් තියෙන්නේ ජරා මරණ. කය සතුටින් පිළිගත්තා කිව්වම පිළි අරන් තියෙන්නේ ජරා මරණ. මනස සතුටින් පිළිගත්තා කිව්වම පිළි අරන් තියෙන්නේ ජරා මරණ. එහෙනම් ඇස සතුටින් පිළිගත්තා කියන්නේ පංච උපාදානස්කන්ධය සතුටින් පිළිගත්තා. කන සතුටින් පිළිගත්තා කියන්නේ පංච උපාදානස්කන්ධය සතුටින් පිළිගත්තා. නාසය සතුටින් පිළිගත්තා කියන්නේ පංච උපාදානස්කන්ධය සතුටින් පිළිගත්තා. දිව සතුටින් පිළිගත්තා කියලා කියන්නේ පංච උපාදානස්කන්ධය සතුටින් පිළිගත්තා. කය සතුටින් පිළිගත්තා කියලා කියන්නේ පංච උපාදානස්කන්ධය සතුටින් පිළිගත්තා. මනස සතුටින් පිළිගත්තා කියලා කියන්නේ පංච උපාදානස්කන්ධය සතුටින් පිළිගත්තා. එතකොට අපි පටිච්චසමුප්පාද ක්‍රියාවලියට භාජනය වෙනවා. දැන් අපි ඇහෙන් රූපයක් දකිනකොට මේ පටිච්චසමුප්පාද ක්‍රියාවලිය සිදු වෙනවා. ඇහෙන් රූපයක් දකිද්දි හදන්නේ පංච උපාදානස්කන්ධය. කනින් ශබ්දයක් අහද්දි හදන්නේ පංච උපාදානස්කන්ධය. නාසයෙන් ගඳ සුවඳක් විඳිද්දි හදන්නේ පංච උපාදානස්කන්ධය. හදනවා කියන අපි කෘත්‍රිමව හදනව නෙමෙයි. ඒ ක්‍රියාවලිය වෙනවා. හේතුඵල ක්‍රියාවලිය සිද්ධ වෙනවා. දිවෙන් රසයක් විඳිනකොට ඔන්න පංච උපාදානස්කන්ධයක් හැදෙනවා.
කයින් පහසක් විඳිනකොට පංච උපාදානස්කන්ධයක් හැදෙනවා. මනසින් අරමුණක් හිතනකොට පංච උපාදානස්කන්ධයක් හැදෙනවා. එතරම් පංච උපාදානස්කන්ධයේ තියෙන රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන. විඥානය කියන එක තනිව පවතින එකක් නෙමෙයි. රූපේන්තරව, වේදනාවෙන්තරව, සංඥාවෙන්තරව, සංස්කාරයෙන්තරව විඥානික පැවැත්මක් නැහැ. විඥානික තියෙන බීජයක ක්‍රියාකාරීත්වය. රූප, වේදනා, සංඥා, සංකාර කියන්නේ පොළවක් නම් විඥානය කියන්නේ බීජයක් නම් විඥාන නැමැති බීජේ රූප, වේදනා, සංඥා, සංකාර කියන පොළවේ පැලවෙනවා. තණ්හාවෙන් තෙත් වෙවි. ඒ පංච උපාදානස්කන්ධය ඊට පස්සේ වැඩෙන්න ගන්නවා. කුමක් ඇසුරු කරගෙනද? නාම රූප ඇසුරු කරගෙන. ඒතර විඥානී පැවැත්ම තියෙන නාම රූප තියෙනකම්. නාම රූප කිව්වේ වේදනා, සංඥා, චේතනා, පස්ස, මනසිකාර. රූප කිව්වේ සතර මහා ධාතුන්ගෙන් හටගත් දේ. දැන් අපි ගමු ප්ලාස්ටික් වලින් හදනවා පුටුව. අපි කියනවා ප්ලාස්ටික් පුටුව. යකඩ වලින් හදනවා පුටුව. අපි කියනවා යකඩ පුටුව. ලී වලින් හදනවා පුටුව. අපි කියනවා ලී පුටුව. එතකොට පුටුව කොයි විදියට හැඳින්නුවත් එතකොට ඒක හදන්න පාවිච්චි කරපු දේ තියෙනවා. මේ පාවිච්චි කරපු දේ මුල් කරගෙන අපි කියනවා ලී පුටුව, යකඩ පුටුව. එතකොට ඊළඟට ප්ලාස්ටික් පුටුව. එතකොට ඇස කියලා අපි කතා කරනවා. මේක හැදුනේ නාම රූපයෙන්. කන කියලා අපි දෙයක් කතා කරනවා. ඒක හැදුනේ නාම රූපයෙන්. දිව කියලා දෙයක් කතා කරනවා. ඒක හැදුනේ නාම රූපයෙන්. කය කියලා දෙයක් හැදෙනවා. ඒක හැදුනේ නාම රූපයෙන්. මනස කියලා දෙයක් හැදෙනවා. ඒක හැදෙන්නේ නාම රූපයෙන්. නාම රූප පත්‍ය සලආයතන. නාම රූප පත්‍ය සලආයතන. ඒතර ආයතන වලින් වෙන්නේ මොකද්ද? ස්පර්ශය. සලආයතන පත්‍ය පස්සෝ. තින්නම් සංගති පස්සෝ. මොන ක්‍රියාවලියක් තියෙනවා? කොහොමද? ඇසත් රූපත් විඥානෙත් එකතු වීම ඇති ස්පර්ශය. කන ශබ්දයත් විඥානෙත් එකතු වීම කනේ ස්පර්ශය. නාසයත් ගඳ සුවඳත් විඥානෙත් එකතු වීම නාසී ස්පර්ශය. දිවත් රසයත් විඥානෙත් එකතු වීම දිවේ ස්පර්ශය. කයත් පහසත් විඥානෙත් එකතු වීම කයි ස්පර්ශය. මනසත් අරමුණුත් විඥානෙත් එකතු වීම මනසේ ස්පර්ශය. එතන මොකද වෙන්නේ? පස්ස පච්චය වේදනා, වේදනා පච්චය තණ්හා, තණ්හා පච්චය උපාදානම්, උපාදාන පච්චය භවෝ, භව පච්චය ජාති, ජාති පච්චය ජරා මරණං, ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාසා සම්භවಂತಿ. මේ විදිහට දුක හටගන්නේ. දැන් මේ විදිහට ආය හදන්නේ රූපයක්. ආය හදන්නේ වේදනාවක්. ආය හදන්නේ සංඥාවක්. ආය හදන්නේ සංස්කාරයක්. ආය හදන්නේ විඥානයක්. එතකොට මේ සංකතය හැමතිස්සෙම අபிසංස්කරණය වෙනවා. ඇස ඇසක් පිනිස, කන කනක් පිනිස, නාසය නාසයක් පිනිස, දිව දිවක් පිනිස, කය කයක් පිනිස, මනස මනසක් පිනිස. රූපය රූපේ පිනිස, වේදනා වේදනා පිනිස, සංඥාව සංඥා පිනිස, සංස්කාර සංස්කාර පිනිස, විඥානී විඥානී පිනිස. ඒතර මේවා ආය ආය සතුටින් පිළිගන්නවා කියලා කියන්නේ පිළිගන්නේ දුක. දැන් රූප සතුටින් පිළිගන්නවා කියන්නේ පිළිගන්නේ දුක.
ශබ්ද සතුටින් පිළිගන්නවා කියන්නේ පිළිගන්නේ දුක. ගන්ධ සතුටින් පිළිගන්නවා කියන්නේ පිළිගන්නේ දුක. රස සතුටින් පිළිගන්නවා කියන්නේ පිළිගන්නේ දුක. පහස සතුටින් පිළිගන්නවා කියන්නේ පිළිගන්නේ දුක. මනස සතුටින් පිළිගන්නවා කියන්නේ පිළිගන්නේ දුක. එහි විඥානයේ සතුටින් පිළිගන්නවා කියන්නේ පිළිගන්නේ දුක. කනේ විඥානයේ සතුටින් පිළිගන්නවා කියන්නේ පිළිගන්නේ දුක. නාසී විඥානයේ සතුටින් පිළිගන්නවා කියන්නේ පිළිගන්නේ දුක. දිවි විඥානයේ සතුටින් පිළිගන්නවා කියන්නේ පිළිගන්නේ දුක. කය විඥානයේ සතුටින් පිළිගන්නවා කියන්නේ පිළිගන්නේ දුක. මනසේ විඥානයේ සතුටින් පිළිගන්නවා කියන්නේ පිළිගන්නේ දුක. ඇසේ ස්පර්ශයේ සතුටින් පිළිගන්නවා කියන්නේ පිළිගන්නේ දුක. කනේ ස්පර්ශයේ සතුටින් පිළිගන්නවා කියන්නේ පිළිගන්නේ දුක. නාසයේ ස්පර්ශයේ සතුටින් පිළිගන්නවා කියන්නේ පිළිගන්නේ දුක. දිවේ ස්පර්ශයේ සතුටින් පිළිගන්නවා කියන්නේ පිළිගන්නේ දුක. කය ස්පර්ශයේ සතුටින් පිළිගන්නවා කියන්නේ පිළිගන්නේ දුක. මනසේ ස්පර්ශයේ සතුටින් පිළිගන්නවා කියන්නේ පිළිගන්නේ දුක. එසේ ස්පර්ශය නිසා හටගන්න විඳීම සතුටින් පිළිගන්නවා කියන්නේ පිළිගන්නේ දුක. කනේ ස්පර්ශයේ සතුටින් පිළිගන්නවා කියන්නේ පිළිගන්නේ දුක. නාසයේ ස්පර්ශයේ සතුටින් පිළිගන්නවා කියන්නේ පිළිගන්නේ දුක. දිවේ ස්පර්ශයේ සතුටින් පිළිගන්නවා කියන්නේ පිළිගන්නේ දුක. කය ස්පර්ශයේ සතුටින් පිළිගන්නවා කියන්නේ පිළිගන්නේ දුක. මනසේ ස්පර්ශයේ සතුටින් පිළිගන්නවා කියන්නේ පිළිගන්නේ දුක. ඒ ස්පර්ශ නිසා හටගන්න විඳීම සතුටින් පිළිගන්නවා කියන්නේ පිළිගන්නේ දුක. ඇස මුල් කරගෙන හටගන්න රූප තණ්හාව සතුටින් පිළිගත්තොත් පිළිගන්නේ දුක. ශබ්ද තණ්හාව සතුටින් පිළිගත්තොත් පිළිගන්නේ දුක. ගන්ධ තණ්හාව සතුටින් පිළිගත්තොත් පිළිගන්නේ දුක. රස තණ්හාව සතුටින් පිළිගත්තොත් පිළිගන්නේ දුක. පොට්ටබ්බ තණ්හාව සතුටින් පිළිගත්තොත් පිළිගන්නේ දුක. ධම්ම තණ්හාව සතුටින් පිළිගත්තොත් පිළිගන්නේ දුක. දැන් බලන්න මේ හැම එකෙම හදලා දෙන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංච උපාදානස්කන්ධ පැවැත්ම. ඒ පැවැත්මට පිටිපස්සේ තියෙන්නේ පටිච්ච සමුප්පාදය. ඉතින් මේ හොඳට නුවණින් කල්පනා කර තේරුම් ගන්න ඕනේ. ඒතර අපි කොහොම ගියත් අපි ඇස මම කියලා අහු වෙනවා. ඇස මගේ කියලා අල්ල ගන්නවා. ඇස මගේ ආත්මය කියලා අපි අල්ල ගන්නවා. කන මම මගේ ආත්මය කියලා අපි අහු වෙනවා. නාසය මම මගේ ආත්මය කියලා අපි අහු වෙනවා. දිව මම මගේ ආත්මය කියලා අහු වෙනවා. කය මම මගේ ආත්මය කියලා අල්ල ගන්නවා. මනස මම මගේ ආත්මය කියලා අල්ල ගන්නවා. එයා ඇස මම කියලා ගන්නවා. ඇස තුල මම ඉන්නවා කියලා ගන්නවා. එහෙම නැත්නම් ඇසෙන් බාහිරව මම ඉන්නවා කියලා ගන්නවා. එහෙම නැත්නම් ඇස මගේ කියලා ගන්නවා. එහෙම නැත්නම් කන මම කියලා ගන්නවා. කන තුල මම ඉන්නවා කියලා ගන්නවා. කනෙන් බාහිරව මම ඉන්නවා කියලා ගන්නවා. කන මගේ කියලා ගන්නවා. නාසය මම කියලා ගන්නවා. නාසය තුල මම ඉන්නවා කියලා ගන්නවා. එහෙම නැත්නම් නාසයෙන් බාහිරව මම ඉන්න කියලා ගන්නවා. එහෙම නැත්නම් නාසය මගේ කියලා ගන්නවා. දිව මම කියලා ගන්නවා. දිව තුල මම ඉන්නවා කියලා ගන්නවා. එහෙම නැත්නම් දිවෙන් බාහිරව මම ඉන්නවා කියලා ගන්නවා. එහෙම නැත්නම් දිව මගේ කියලා ගන්නවා. එහෙම නැත්නම් කය මම කියලා ගන්නවා. කය තුල මම ඉන්නවා කියලා ගන්නවා. එහෙම නැත්නම් කයෙන් බාහිරව මම ඉන්නවා කියලා ගන්නවා. එහෙම නැත්නම් කය මගේ කියලා ගන්නවා. මනස මම කියලා ගන්නවා. මනස තුල මම ඉන්නවා කියලා ගන්නවා. එහෙම නැත්නම් මනසින් බාහිරව මම ඉන්නවා කියලා ගන්නවා. එහෙම නැත්නම් මනස මගේ කියලා ගන්නවා. ওই විදිහට අපි අහු වෙනවා ඉතින්. ඒ කොයි විදිහට අපි කල්පනා කර බැලුවත් අපි මම කියලා මගේ කියලා මගේ ආත්මය කියලා ආත්ම දෘෂ්ටියකට අපි අහු වෙනවා. ඒ තුළ තියෙන නිට්ටයයි සුඛයි ආත්මයි කියන හැඟීමක්. ඇස නිට්ටයයි සුඛයි ආත්මයි, කන නිට්ටයයි සුඛයි ආත්මයි, මනස නිට්ටයයි සුඛයි ආත්මයි, නාසය නිට්ටයයි සුඛයි ආත්මයි, දිව නිට්ටයයි සුඛයි ආත්මයි, කය නිට්ටයයි සුඛයි ආත්මයි, මනස නිට්ටයයි සුඛයි ආත්මයි කියලා අපි මේ විදිහට
මේ ඇස කන නාසය දිවකය මනස කියන මේ ආයතන හයට බැඳිලා යනවා. එතකොට තණ්හා පත්‍ය උපාදාන, උපාදාන පත්‍ය භව, භව පත්‍ය ජාති, ජාති පත්‍ය ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස සම්භවಂತಿ. දැන් මේක තමයි බැඳෙන රටාව. මේක තමයි දුක උපදින රටාව. ඒතර මේකෙන් නිදහස් වෙන පිළිවිලකුත් තියෙනවා. ඒ කියන්නේ නිදහස් වෙන රටාව මොකද්ද? යෝචකෝ භික්ඛවේ චක්කුං නාබි නන්දති නාබි වදති දුක්ඛං සෝ නාබි නන්දති යෝ දුක්ඛං නාබි නන්දති පරිමුත්තෝ සෝ දුක්ඛස්සාමීති වදාමි. යම් කිසි කෙනෙකු ඇස සතුටින් පිළිගන්නේ නැත්නම් එයා සතුටින් පිළි නොගන්නී දුකයි. යෝ දුක්ඛං නාබි නන්දති පරිමුත්තෝ සෝ දුක්ඛස්සාමීති වදාමි. යමෙක් දුක සතුටින් පිළිගන්නේ නැත කියලා කියන්නේ ඔවුන් දුකෙන් නිදහස් වෙනවා කියලා මම කියන්නේ. යෝ සෝතං නාබි නන්දති දුක්ඛං සෝ නාබි නන්දති යෝ දුක්ඛං නාබි නන්දති පරිමුත්තෝ සෝ දුක්ඛස්සාමීති වදාමි. යම් කිසි කෙනෙකු කන සතුටින් පිළිගන්නේ කියලා කියන්නේ ඔවුන් දුක සතුටින් පිළිගන්නේ. ඔවුන් දුක සතුටින් පිළිගන්නේ කියලා කියන්නේ ඔවුන් දුකින් නිදහස් කියලා මම කියන්නේ. යෝ ගානං නාබි නන්දති දුක්ඛං සෝ නාබි නන්දති යෝ දුක්ඛං නාබි නන්දති පරිමුත්තෝ දුක්ඛස්සාමීති වදාමි. යම් කෙනෙක් නාසයේ සතුටින් පිළිගන්නේ නැත්නම් ඔවුන් පිළි නොගන්නී දුකයි. ඔවුන් දුක පිළිගන්නේ නැත්නම් ඔවුන් දුකින් නිදහස් වුණා කියලායි මම කියන්නේ. යෝ ජීවහං නාබි නන්දති දුක්ඛං සෝ නාබි නන්දති යෝ දුක්ඛං නාබි නන්දති පරිමුත්තෝ සෝ දුක්ඛස්සාමීති වදාමි. දිව සතුටින් යමෙක් පිළිගන්නේ නැත්නම් ඔහු දුක සතුටින් පිළිගන්නේ. දුක සතුටින් පිළිගන්නේ කියලා කියන්නේ ඔවුන් දුකින් නිදහස්ය කියලායි මම කියන්නේ. ඊළඟට යෝ කායං නාබි නන්දිත දුක්ඛං සෝ නාබි නන්දති යෝ දුක්ඛං නාබි නන්දති පරිමුත්තෝ සෝ දුක්ඛස්සාමීති වදාමි. යම් කෙනෙක් කය සතුටින් පිළිගන්නේ නැත්නම් ඔවුන් දුක සතුටින් පිළිගන්නේ. ඔවුන් දුක සතුටින් පිළිගන්නේ කියලා කියන්නේ ඔවුන් දුකින් නිදහස් කියලායි කියන්නේ. යෝ මනං නාබි නන්දති දුක්ඛං සෝ නාබි නන්දති යෝ දුක්ඛං නාබි නන්දති පරිමුත්තෝ සෝ දුක්ඛස්සාමීති වදාමි. යම් කෙනෙක් මනස සතුටින් පිළිගන්නේ නැත්නම් ඔවුන් දුක සතුටින් පිළිගන්නේ. ඔවුන් දුක සතුටින් පිළිගන්නේ නැත්නම් දුකින් නිදහස්ය කියලායි මම කියන්නේ. එහෙමනම් ඇස සතුටින් පිළිගන්නේ කියලා කියන්නේ පංච උපාදානස්කන්ධය සතුටින් පිළිගන්නේ. ජරා මරණ සතුටින් පිළිගන්නේ. කන සතුටින් පිළිගන්නේ කියලා කියන්නේ ජරා මරණ සතුටින් පිළිගන්නේ. පංච උපාදානස්කන්ධය සතුටින් පිළිගන්නේ. නාසය සතුටින් පිළිගන්නේ කියලා කියන්නේ ඔවුන් ජරා මරණ සතුටින් පිළිගන්නේ. පංච උපාදානස්කන්ධය සතුටින් පිළිගන්නේ. එතකොට දිව සතුටින් පිළිගන්නේ කියලා කියන්නේ ඔවුන් ජරා මරණ සතුටින් පිළිගන්නේ. පංච උපාදානස්කන්ධය සතුටින් පිළිගන්නේ කියලා කියන්නේ. ඊළඟට කය සතුටින් පිළිගන්නේ කියලා කියන්නේ ඔවුන් ජරා මරණ සතුටින් පිළිගන්නේ. ඔවුන් පංච උපාදානස්කන්ධය සතුටින් පිළිගන්නේ. දුකින් නිදහස් වෙනවා කියලා කියන්නේ. ඊළඟට කය සතුටින් පිළිගන්නේ කියලා කියන්නේ ඔවුන් ජරා මරණ සතුටින් පිළිගන්නේ. ඔවුන් දුකින් නිදහස් වෙනවා කියලායි මම කියන්නේ. මනස සතුටින් පිළිගන්නේ කියලා කියන්නේ ඔවුන් ජරා මරණ සතුටින් පිළිගන්නේ නැහැ. ඔවුන් පංච උපාදානස්කන්ධය සතුටින් පිළිගන්නේ. දුකින් නිදහස් වෙනවා කියලා මම කියන්නේ. කොහොමද වෙන්නේ? අවිද්‍යාව ඉතිරි තුන වැල්මින් නිරුද්ධ වීමෙන් සංස්කාර නිරුද්ධ වෙනවා. සංස්කාර නිරුද්ධ වීමෙන් විඥාන නිරුද්ධ වෙනවා.
විඥානි නිරුද්ධ වීමෙන් නාම රූප නිරුද්ධ වෙනවා. නාම රූප නිරුද්ධ වීමෙන් ආයතන 6 නිරුද්ධ වෙනවා. ආයතන 6 නිරුද්ධ වීමෙන් ස්පර්ශය නිරුද්ධ වෙනවා. ස්පර්ශය නිරුද්ධ වීමෙන් විඳීම නිරුද්ධ වෙනවා. විඳීම නිරුද්ධ වීමෙන් තණ්හාව නිරුද්ධ වෙනවා. තණ්හාව නිරුද්ධ වීමෙන් උපාදාන නිරුද්ධ වෙනවා. උපාදාන නිරුද්ධ වීමෙන් භවය නිරුද්ධ වෙනවා. භවය නිරුද්ධ වීමෙන් ඉපදීම නිරුද්ධ වෙනවා. ඉපදීම නිරුද්ධ වීමෙන් ජරා මරණ ශෝක පරිදේව දුක් දුම්නස් සුසුම් හිලීම් නිරුද්ධ වෙලා යනවා. අනිහිමයි දුකින් නිදහස් වෙන්නේ. එතකොට මේ පටිච්චසමුප්පාද නිරෝධය යම් තැනක පටිච්චසමුපාද නිරුද්ධ වෙනවා කියලා කියන්නේ එතන පංච උපාදානස්කන්ධයේ පැවැත්ම නැති වෙලා යනවා. පංච උපාදානස්කන්ධයේ පැවැත්ම නැති වෙලා යනවා කියලා කියන්නේ ඇසී පැවැත්ම නැති වෙලා යනවා, කනේ පැවැත්ම නැති වෙලා යනවා, නාසයේ පැවැත්ම නැති වෙලා යනවා, දිවේ පැවැත්ම නැති වෙලා යනවා, කයි පැවැත්ම නැති වෙලා යනවා, මනසේ පැවැත්ම නැති වෙලා යනවා. එතකොට ඇසත් රූපත් නිසා ඇසේ විඥානය හට ගන්නවා. ඒ තුන එකතු ඇසේ ස්පර්ශයයි. ඒ ස්පර්ශය නිසා විඳීම හට ගන්නවා. නමුත් ඒ විඳීම නිසා තණ්හාව හටගන්නේ. තණ්හාව හටගන්නේ නැති නිසා උපාදානයක් හටගන්නේ. උපාදානයක් හටගන්නේ නැති නිසා භවය හටගන්නේ. භවය හටගන්නේ නැත්නම් උපතක් නැහැ. උපතක් නැත්නම් ජරා මරණ ශෝක පරිදේව දුක් දුම්නස් සුසුම් මිලීම් වලින් නිදහස්ය කියලා කියන්නේ. එතකොට කනයි ශබ්දයයි විඥානය එකතු වීම කනේ ස්පර්ශයයි. ඒ ස්පර්ශය නිසා විඳීම හට ගන්නවා. හැබැයි මේ විඳීම නිසා තණ්හාව හටගන්නේ. තණ්හාවක් නැත්නම් උපාදානයක් හටගන්නේ. උපාදානයක් නැත්නම් භවයක් හටගන්නේ. භවයක් නැත්නම් ඉපදීමක් නැහැ. ඉපදීමක් නැත්නම් ජරා මරණ ශෝක පරිදේව දුක් දුම්නස් සුසුම් හිලීම් වලින් නිදහස් වෙනවා කියලා මම කියන්නේ. ඊළඟට නාසයත් ගඳ සුවඳත් විඥානයත් එකතු වීම නාසී ස්පර්ශයයි. ඒ නාසී ස්පර්ශය නිසා විඳීම හට ගන්නවා. ඒ විඳීම නිසා තණ්හාව හටගන්නේ. තණ්හාව නිසා උපාදානයක් හටගන්නේ. උපාදාන නිරුද්ධ වීමෙන් භවය නිරුද්ධ වෙනවා. භවය නිරුද්ධ වීමෙන් ඉපදීම නිරුද්ධ වෙනවා. ඉපදීම නිරුද්ධ වීමෙන් ජරා මරණ ශෝක පරිදේව දුක් දුම්නස් සුසුම් හිලීම් නිරුද්ධ වෙලා යනවා. ඊළඟට දිවත් රසයත් විඥානයත් එකතු වීම දිවේ ස්පර්ශය. ඒ ස්පර්ශ නිසා විඳීම හට ගන්නවා. එනමුත් ඒ විඳීම හේතු කොටගෙන තණ්හාවක් හටගන්නේ. තණ්හාවක් හටගන්නේ නැත්නම් උපාදානයක් හටගන්නේ. උපාදානයක් හටගන්නේ නැත්නම් භවය හටගන්නේ. භවය හටගන්නේ නැත්නම් ඉපදීමක් හටගන්නේ. ඉපදීමක් හටගන්නේ නැත්නම් ජරා මරණ ශෝක පරිදේව දුක් දුම්නස් සුසුම් මිලීම් වලින් නිදහස් වෙනවා. එතකොට කයත් පහසත් විඥානෙත් එකතු වීම කයි ස්පර්ශයයි. ඒ ස්පර්ශය නිසා විඳීම හට ගන්නවා. හැබැයි එනමුත් ඒ විඳීම නිසා තණ්හාවක් හටගන්නේ. තණ්හාවක් නැත්නම් උපාදානයක් නැහැ. උපාදානයක් නැත්නම් භවයක් නැහැ. භවයක් නැත්නම් උපතක් නැහැ. උපතක් නැත්නම් ජරා මරණ ශෝක පරිදේව දුක් දුම්නස් සුසුම් මිලීම් හටගන්නේ කියලා කියන්නේ. ඊළඟට මනසත් අරමුණුත් හේතු කොටගෙන මනසේ විඥානය හට ගන්නවා. ඒ තුනේම එකතු ස්පර්ශයයි. ඒ ස්පර්ශය නිසා විඳීම හට ගන්නවා. ඒ විඳීම නිසා තණ්හාව හටගන්නේ. තණ්හාව හේතු කොටගෙන උපාදාන හටගන්නේ. උපාදානයක් නැත්තම් භවයක් නැහැ. භවයක් නැත්තම් උපතක් නැහැ. උපතක් නැත්තම් ජරා මරණ ශෝක පරිදේව දුක් දුම්නස් සුසුම් මිලීම් වලින් නිදහස් කියලා කියන්නේ. එහෙම දුකින්ම නිදහස්. එතකොට රූප වේදනා සංඥා සංකාර කියන පොළවේ විඥාන නැමැති බීජය රෝපණය වුණාට තණ්හාවක් නැත්තම් අර බීජය වීලිලා යනවා. එතකොට විඥානී පවතිනද සාධක ටික නැති වෙලා යනවා. එතකොට මොකද වෙන්නේ? තණ්හාව නැමැති දිය දහර වේලිලා ගියාට පස්සේ බීජේ කරකුට්ටම් වෙනවා. පොළව කරකුට්ටම් වෙනවා.
දැන් රූපේ පවතින, වේදනා පවතින, සංඥා පවතින, සංස්කාර පවතින, විඥානේ පවතින පිළිවෙලක් නැහැ. ඒතර යම් තැනක රූප වේදනා සංඥා සංකාර විඥාන නැත්තම් නාම රූපේ පැවැත්මක් නැහැ. වේදනා පවතින්නේ, ස්පර්ශේ පවතින්නේ, සංඥා පවතින්නේ, චේතනා පවතින්නේ, මානසිකාර පවතින්නේ විඥාන ක්‍රියාකාරීත්වයක් තුළ. රූපේ පැවැත්ම තියෙන විඥාන ක්‍රියාකාරීත්වයක් තුළ. එතකොට මේ නාම රූප පවතින විඥානේ ඕනිමයි. එතකොට විඥානේ පවතින නාම රූප ඕනිමයි. අපි හිතමු දැන් විඥානික ක්‍රියාකාරීත්වයක් නැත්තම් මේ ඇස වැඩෙන්නේ, කන වැඩෙන්නේ, නාසය වැඩෙන්නේ, දිව වැඩෙන්නේ, කය වැඩෙන්නේ, මනස වැඩෙන්නේ. අපි හිතමු කෙනෙක්ගේ ආයුෂයි උණුසුමයි විඥානයයි මේ ශරීරයෙන් බැහැරුණා කියලා. එතනින් එහාට ඇසේ ක්‍රියාකාරීත්වයක් නැහැ. කනේ ක්‍රියාකාරීත්වයක් නැහැ, නාසයේ ක්‍රියාකාරීත්වයක් නැහැ, දිවේ ක්‍රියාකාරීත්වයක් නැහැ, කයේ ක්‍රියාකාරීත්වයක් නැහැ, මනසේ ක්‍රියාකාරීත්වයක් නැහැ. ඒක නිකන් වේලිච්ච දර කොටේකුයි ඒ ශරීරය අතර වෙනසක් නැහැ. එතකොට ඇස ක්‍රියාත්මක වෙන්නේ විඥානයේ තිබුණොත්, කන ක්‍රියාත්මක වෙන්නේ විඥානයේ තිබුණොත්, නාසය ක්‍රියාත්මක වෙන්නේ විඥානයේ තිබුණොත්, දිව ක්‍රියාත්මක වෙන්නේ විඥානයේ තිබුණොත්, කය ක්‍රියාත්මක වෙන්නේ විඥානයේ තිබුණොත්, මනස ක්‍රියාත්මක වෙන්නේ විඥානයේ තිබුණොත්. ඒතර ඇස හැදුනේ නාම රූපයෙන්, කන හැදුනේ නාම රූපයෙන්, නාසය හැදුනේ නාම රූපයෙන්, දිව හැදුනේ නාම රූපයෙන්, කය හැදුනේ නාම රූපයෙන්, මනස හැදුනේ නාම රූපයෙන්. ඒතර එහෙම නුවණින් කල්පනා කරනකොට තේරුම් ගන්නවා එහෙමනම් මේ ඇස කියන්නේ හේතු නිසා හටගත්ත දෙයක්. හේතු නැතිවීමෙන් නැති වෙලා යන එකක්. එහෙමනම් මේ ඇස අනිත්‍යයි, දුකයි, අනාත්මයි, මම නෙවෙයි, මගේ නෙවෙයි, මගේ ආත්මේ නෙවෙයි කියලා හොඳින් නුවණින් විමසනවා. කන කියන්නේ හේතු නිසා හටගත් එකක්. හේතු නැතිවීමෙන් නැති වෙලා යන එකක්. අනිත්‍යයි, දුකයි, අනාත්මයි, මම නෙවෙයි, මගේ නෙවෙයි, මගේ ආත්මේ නෙවෙයි කියලා නුවණින් දකින්න. ඊළඟට නාසය කියලා කියන්නේ හේතුන් නිසා හටගත් එකක්. හේතු නැතිවීමෙන් නැති වෙලා යන එකක්. අනිත්‍යයි, දුකයි, අනාත්මයි, මම නෙවෙයි, මගේ නෙවෙයි, මගේ ආත්මේ නෙවෙයි කියලා දකින්න. ඊළඟට දිව කියලා කියන්නේ හේතු නිසා හටගත් එකක්. හේතු නිරුද්ධ වීමෙන් නිරුද්ධ වෙලා යන එකක්. අනිත්‍යයි, දුකයි, අනාත්මයි කියලා නුවණින් දකින්න. මම නෙවෙයි, මගේ නෙවෙයි, මගේ ආත්මේ නෙවෙයි කියලා නුවණින් දකින්න. ඊළඟට කය කියලා කියන්නේ හේතු නිසා හටගත් එකක්. හේතු නැතිවීමෙන් නැතිලා යන එකක්. අනිත්‍යයි, දුකයි, අනාත්මයි කියලා නුවණින් දකින්න. මම නෙමෙයි, මගේ නෙමෙයි, මගේ ආත්මේ නෙවෙයි කියලා නුවණින් දකින්න. මනස කියලා කියන්නේ හේතුන් නිසා හටගත් එකක්. හේතු නිරුද්ධ වෙමින් නිරුද්ධ වෙලා යන එකක්. අනිත්‍යයි, දුකයි, අනාත්මයි, මම නෙමෙයි, මගේ නෙමෙයි, මගේ ආත්මේ නෙමෙයි කියලා නුවණින් දකින්න. ඔහොම නුවණින් දකින්නකොට මේ සියලු සංස්කාර හටගෙන නැසෙන ස්වභාවයෙන් යුක්තයි. මේ සියලු සංස්කාර අනිත්‍යයි. මේ සියලු සංස්කාර සංකතයි. මේ සියලු සංස්කාර පටිච්ච සමුප්පන්නයි. මේ සියලු සංස්කාර ෂේ වෙලා යන ස්වභාවයෙන් යුක්තයි. මේ සියලු සංස්කාර වෙනසිලා යන ස්වභාවයෙන් යුක්තයි. මේ සියලු සංස්කාර ඒ සියලු සංස්කාර කෙරෙහි නොඇලී යුතුයි. ඒ සියලු සංස්කාර පිළිබඳ ඇල්ම නිරුද්ධ කරගත යුතුයි කියලා නුවණින් දකිනවා. මේ විදිහට මේ ජීවිතයේ නම් වූ ලෝකයේ පිළිබඳ හට ගැනීම නැතිවීම, ආස්වාදය, ආදීනවේ නිස්සරණය මේ විදිහට නුවණින් සලකා බලනකොට ඔව් ඇසෙමුත් නිදහස් වෙනවා, කනෙමුත් නිදහස් වෙනවා, නාහිමුත් නිදහස් වෙනවා, දිවෙමුත් නිදහස් වෙනවා, කයමුත් නිදහස් වෙනවා, මනසිමුත් නිදහස් වෙනවා. කුමක්ද මේ සඳහා තියෙන මාර්ගය? තීර්ණී ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. ඒ කියන්නේ සම්මා දිට්ඨි, සම්මා සංකල්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත,
සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ දියුණු කිරීමෙන් තමයි හැම දුකෙන් අපට නිදහස් වෙන්න තියෙන්නේ. ඉතින් ඒ නිසා අනුගමනය කළ යුතු වැඩපිළිවෙළ අතර අග්‍ර වෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. ඉතින් ඒ නිසා ඒ උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගය අනුගමනය කිරීම පිණිස අපිට කරන්න තියෙන්නේ මුළු හදවතින්ම බුදුරජාණන් වහන්සේ සරණ යාම, ධර්මයේ සරණ යාම, ශ්‍රාවක මහා සංඝරුවන සරණ යාම. ඉතින් තුනුරුවන් සරණේ පිහිටා සීලාදී ගුණ ධර්ම දියුණු කරමින් අපිටත් සුවසේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට වාසනාව ලැබේවා කියලා ආශිර්වාද කරනවා. ඉතින් අද දවසේ මේ උතුම් සදහම් දේශනාව සඳහා අනුග්‍රහක දායකත්වයේ දරන්නේ ජූනි මාසේ 2 වන දින 43 වන උපන්දිනයේ සැමරු ලන්ඩන් නුවර පදිංචි පින්වත් උපුල් නිශාන්ත පුතුණුවන් සහ ගම්පහ ඉඳිගොල්ලේ පදිංචි සිරිමා සමරකෝන් මහත්මිය ඇතුළු දරුවන් පිරිස. ඉතින් සුජීවත්ව සිටින උපුල් නිශාන්ත පුතුණුවන්ට සිත් ප්‍රාර්ථනා කිරීම පිණිසත් ඒ වගේම ගම්පහ ඉඳිගොල්ලේ පදිංචි සිරිමා සමරකෝන් මෑණියන්ට නිදුක් නිරෝගී සුවපත් භාවයත් පිණිස මේ උතුම් පින්කම සිද්ධ කරන්නේ. ඉතින් දැස් කළ සීල පුණ්‍ය ධර්මයන් පින් කැමති සිරු දෙවියෝ සතුටින් අනුමෝදන් වෙත්වා. සීල දෙවියෝ සපවත් වේවා, සුවපත් වේවා, සංසාර දුකින් අත් මිදෙත්වා. ඒ වගේම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත් සියලු ස්වාමීන් වහන්සේලාටත් මේ සීල පුණ්‍ය ධර්මයන් සුසීම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වීම පිණිසම හේතු වාසනා වෙත්වා. ඒ වගේම රැස් කළ සීල පුණ්‍ය ධර්මයන් අපි අනුමෝදන් කරමු. දෙසැම්බර් මාස මිය පරලෝකීය පියාණන් වන ජිනදාස කටුලන්ද මහත්මයාටත් ජිනදාස කටුලන්ද මහත්මයා නමින් මිය පරලෝකීය දෙමාපියන් වන රන්සා මෑණියන් සහ මර්තේලිස් පියාණන්ටත් මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම සිරිමා සමරකෝන් මෑණියන් නමින් මිය පරලෝකීය ඥානවති විජේසිංහ මෑණියන්ටත් හින්නි මහත්මයාටත් ගුණවති සමරකෝන්, ධනවති සමරකෝන්, කල්යාණී සමරකෝන් යන සහෝදර සහෝදරියන්ට ක්‍රිෂාන්ති ජයකොඩි මහත්මිය නමින් මිය පරලෝකීය ක්‍රිෂ්ටි වීරතුංග පියාණන්ට මහේෂ් වීරතුංග සහෝදරයාට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ හැම දිනාටම මිය පරලෝකීය සියලු ඥාතීන්ටත් ධර්මාභෝධය පිණිස මේ පින් හේතු වෙත්වා. ලන්ඩන් නුවර පදිංචි ක්‍රිෂාන්ත ජයකොඩි මහත්මියට ඒ වගේම ජූලි මාසයේ උපන්දිනයේ සැමරු රෝසි වීරතුංග මෑණියන්ට නිදුක් නිරෝගී සුවපත් භාවය සැලසේවා. දායකත්වයේ සැලසූ පවුල්වල සියලු දෙනාට දූ දරුවන්ට නිදුක් නිරෝගී සුවපත් භාවය සැලසේවා. උපකාර කළ හැම දෙනාටම සුවසේම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න වාසනාව ලැබේවා. ඒ වගේම ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටම ධර්ම දාන සමාජිකාවන් හැම දෙනාටමත් මේ පින් ධර්මාභෝධය පිණිසම හේතු වේවා. අනුග්‍රහක දායකත්වයේ දරන ජූලි මාසේ 2 වන දින 43 වන උපන්දිනයේ සැමරු ලන්ඩන් නුවර පදිංචි පින්වත් උපුල් නිශාන්ත පුතුණුවන් ඇතුළු ගම්පහ ඉඳිගොල්ල පදිංචි සිරිමා සමරකෝන් මෑණියන් ඇතුළු හැම දිනාටමත් ධර්මයේ ශ්‍රවණය කළ ඔබ සෑම සිට දිනාටමත් සුවසීම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න මේ පින් හේතු වාසනා වෙත්වා. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය.